කතාවලින් අපි කතා කරන්න යන්න එක්තරා විශේෂිත වූ ශාස්ත්‍රයක් ගැන. මේ ශාස්ත්‍රය ගොඩක් දෙනෙකුට සමීප ශාස්ත්‍රයක්. ලංකාවේ බහුතරයක් දෙනා මේ ශාස්ත්‍රය විශ්වාස කරනවා. මම මෙහෙම කියනකොට දැනටමත් ඒ ගැන ඔගොල්ලන්ට අදහසක් ඇති. මම අද කතා කරන්න යන්නේ ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය ගැන. එහෙම නැත්නම් ජ්‍යොතිර් විද්‍යාව ගැන. පළමුවෙන්ම මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න තමයි මේ සූදානම. ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියන්නේ වසර 5000කට වඩා ඉපැරණි අධිමානසික ඉසිවරුන් විසින් සොයාගත් පැරණි ශාස්ත්‍රයක්. ජ්‍යොති කියන්නේ ආලෝකයට, ආලෝකය විහිදුවන බැවින් ආකාශයේ සිටින ග්‍රහවස්තු මේකට අයිති වෙනවා. සත්වයා විසින් පුරාකෘත එහෙම නැත්නම් පෙර කරන ලද කුසල් අකුසල් කර්මයන් මෙයින් ප්‍රකාශ කරනවා. ඒ වගේම උභයාර්ථ සිද්ධිය, ඒ කියන්නේ එළොව මෙලොව සියල්ල සම්බන්ධ කරුණු දැන ගැනීමට ඉවහල් වන බැවින් අන්‍ය ශාස්ත්‍රයන්ට වඩා මේ ශාස්ත්‍රය ශ්‍රේෂ්ඨ වෙනවා. බෝසතාණන් වහන්සේ සසර සැරිසල්න කාලෙදී පවා මෙය විවහාරයේ පැවතුන බව ජාතක කතාවලින් අපිට හොයාගන්න පුළුවන්. එකල තක්ෂිලා විද්‍යාලයේ ඉගැන්වූ විෂයන් අතරත් මේ ජ්‍යොතිෂ් ශාස්ත්‍රය තිබිලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 2234 දී පමණ කැල්ඩියාවෙන් එහෙම නැත්නම් මෙසොපෝතියානු ජ්‍යොතිෂ් ශාස්ත්‍රය ආරම්භ වී යයි පැවසුවද ඊට අවුරුදු 666කට පෙර චීනයේ ඒ පිළිබඳව ලේඛන තිබ්බ බවට සඳහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ අවුරුදු 3000කට පමණ පෙර සින්දු දේශයේ විසූ ව්‍යාස සිටුවරයා යාග හෝම ආදිය සඳහා ජ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව කාල විධානයන් එහෙම නැත්නම් නැකත් කළ නිසා ව්‍යාසගේ පුත්‍රයෙකු පරාශරගේ ජ්‍යොතිෂ් ශාස්ත්‍රය මේ දක්වා ශේෂව පවතිනවා.